නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. පින්වත්නි, ගිහි ඔබගේ නිත්‍ය සීලය වූ පංචශීලයෙහි පළමුවෙන්ම සඳහන් වන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒ කියන්නේ සත්ව ඝාතනයෙන්, සතුන් මැරීමෙන් වළකිනවා කියලා පොරොන්දු වෙනවා, අදිෂ්ඨාන කර ගන්නවා. ඇයි අපි සතුන් මැරීමෙන් වැළකිය යුත්තේ? පින්වත්නි, සත්ව ඝාතනය සිදු කරන කෙනාගේ ආයුෂ කොට වෙනවා. මිනිස්සෙක් වෙලා ඉපදුනත් ඊටාම කෙටි කලකින් මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සත්ව ඝාතනයෙන් තොර වුණාම ඔහුට දීර්ඝායුෂ ලැබෙනවා. යමෙක් සත්වයන්ට හිංසා පීඩා කරනව නේද? ඒ අයට මොකද වෙන්නේ? උපනුපන් සෑම අවස්ථාවකම නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. කෙබඳු සත්වයෙක් වුණත් පින්වත්නි, සැනසීමක් නැහැ. නිතරම දුක් වේදනාවෙනුයි ඔහුට ඉන්න සිද්ධ වෙන්නේ. එබැවින් පින්වත්නි, සත්ව ඝාතනයෙන් මෙන්ම සත්ව හිංසනයෙන්ද වළකින්න. එවිට ඔබට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලබන්න පුළුවන්. තෙරුවන් සරණයි.